ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්න එයාලා ලස්සනම නැති වෙන්න පුළුවන්. සල්ලි තියන අය නොවෙන්නත් පුළුවන්. හැබැයි එයාලා කාමරයකට පවා ඇතුල් වුණාම හැමෝම එයාලා දිහා බලනවා. හැමෝම එයාලා එක්ක කතා කරන්න කැමතියි. එයාලට මහ පුදුම ආකර්ෂණයක් තියෙනවා. හැබැයි තවත් සමහර අය ඉන්නවා එයාලා මොන තරම් දේවල් කරත් කවුරුවත් එයාලව ගණන් ගන්නේ නැහැ. ඔයාටත් කවදා හරි හිතලා තියෙනවද ඇයි මාව කාටවත් පේන්නේ නැත්තේ? ඇයි කවුරුවත් මාව ගණන් ගන්නේ නැත්තේ කියලා. අද මම ඔයාලට කියලා දෙන්නේ ප්ලාස්ටික් සර්ජරි එකකින්වත් ලස්සන ඇඳුම් වලින්වත් ගන්න බැරි මනෝවිද්‍යාව විතරක්ම හදාගන්න පුළුවන් ඒ චුම්බක ආකර්ෂණයේ රහස් තුනක් ගැන. මේක ඔයා දැනගත්තොත් පාරේ යන කෙනෙක් වුණත් තප්පර ගානකින් ඔයාගේ පෞරුෂයට වසඟ කරගන්න ඔයාට පුළුවන් වෙනවා. අපි හැමෝම හිතනවා අපි පරිපූර්ණ වුණොත් විතරයි මිනිස්සු අපිට ආදරය කරන්න කියලා. හැබැයි එහෙම නැහැ. ඔයා හිතන්නකෝ ඔයා වීදුරු බෝනික්ෙක් වගේ කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්න හදනවා නම් මිනිස්සු ඔයාට කැමති වෙන්නේ නැහැ. එයාලා ඔයාට බය වෙනවා. හැබැයි ඔයා අතින් පොඩි වැරැද්දක් වුණොත් එහෙම නැත්නම් ඔයාගේ තියෙන පොඩි අඩුපාඩුවක් ඔයාම දැනගෙන ඔයා එක හදාගන්න උත්සාහ කරනවා නම් මිනිස්සු ඔයාට වැඩියෙන් ආදරය කරන්න ගන්නවා. ඒ ඇයි? එතකොට ඔයා මිනිස්සෙක් වගේ පේන්නේ. ලෝකයට ඔයාගේ සර්ව සම්පූර්ණ බව පෙන්වන්න හදන්න එපා. ඔයාගේ ඇත්ත ස්වරූපේ පෙන්වන්න. මිනිස්සු ආකර්ෂණය වෙන්නේ ඒ අව්‍යාජ බවටයි. ලෝකෙම වසඟ කරගත්ත මාලින් මොන්රෝ ගැන ලස්සන කතාවක් තියෙනවා. දවසක් එයා නිව්යෝක් නගරේ පාරේ ඇවිදගෙන ගියා. කවුරුත් එයාව අඳුරගත්තේ නැහැ. එයා හරියට කිසිම ආකර්ෂණයක් නැති සාමාන්‍ය කෙල්ලෙක් වගේ හිටියේ. එක පාරටම එයා යාගේ යාළුවාගෙන් අහනවා ඔයාට ඕනේද මම අර තරුව වගේ වෙනවා දකින්න කියලා. එයා එක පාරටම එයාගේ හිටගෙන ඉන්න විදිහ hina වෙන විදිහ වගේම පෙනුම වෙනස් කරා. තප්පර ගානකින් මුළු පාරම හිටපු මිනිස්සු එයාව වට කරගත්තා. ඇයි ඒ? ආකර්ෂණය කියන්නේ ඔයාට උපතින් එන දෙයක් නෙවෙයි. ඒක ඔයා මවා ගන්න දෙයක්. ඔයා ගැන හිතන විදිය තමයි ලෝකයට පෙන්වන්නේ. දැන් අපි කතා කරමු චුම්බකයක් වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න රහස් තුනක් ගැන. පළවෙනි රහස ඉර එළිය වගේ වෙන්න. කෙනෙක් එක්ක කතා කරද්දී ඇස් දෙක දිහා බලන එක ගැන අපි හැමෝම දන්නවා. හැබැයි රහස තියෙන්නේ බලන විදිහේ. ටෝච් එකක එළියක් වගේ කෙනෙක්ගේ මූණටම එළිය විදින්නේ නැතුව ඉර එළිය වගේ හරිම මෘදුව එයාගේ මුළු පෞරුෂයම වැහෙන්න බලන්න. කතා කරලා ඉවර වුණාට පස්සේ තප්පරයක් ඇස් අහකට ගන්න එපා. ඒ පුංචි රැඳීම ඇතුලේ ලොකු ආකර්ෂණයක් හැංගිලා තියෙනවා. දෙවෙනි රහස සංවාදයේ රිද්මය. මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද දන්නවද? තමන්ට ඇහුම්කන් දෙන මිනිස්සුන්ට. හිතන්න මිනිස්සෙගේ හිතේ තියෙන අදහස් හරියට වේල්ලකට හිර වුණු වතුර පාරක් වගේ. හැමෝම බලන්නේ තමන්ගේ වතුර පාර අනිත් අයගේ ඇඟට ගහන්න. හැබැයි ඔයා ඒ වේල්ලේ දොරටුව පොඩ්ඩක් ඇරලා එයාගේ කතාවර නිදහස ගලාගෙන යන්න ඉඩ දුන්නොත් එයාට දැනෙයි ඔයා තරම් එයාට සමීප කෙනෙක් තවත් නැහැ කියලා. ඔයා කරන්න ඕනේ හරිම සරල දෙයක්. එයා කතාවක් කියාගෙන යද්දී ඒක මැදින් කඩන්නේ නැතුව ඊට පස්සේ මොකද උනේ වගේ පුංචි ප්‍රශ්නයක් අහලා ඒ කතාවට තව ඉඩ හදලා දෙන එකයි. මිනිස්සු ඔයා කියපු වචන අමතක කරත් ඔයා එක්ක හිටපු වෙලාවේ යාළගේ හිතට දැනුච්ච සැහැල්ලුව කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක තමයි ආකර්ෂණයේ රහස. තුන්වෙනි රහස. එහෙම නැත්තම් අන්තිම රහස. නාමයේ බලය. ඒ කියන්නේ මොකද්ද? ඕනෙම මිනිස්සෙක් ලෝකේ අහන්න කැමතිම ශබ්දය මොකද දන්නවද? ඒ තමයි තමන්ගේ නම. කෙනෙක්ට හලෝ කියනවට වඩා හලෝ නිමල් කියලා නම කියලා කතා කරන්න. ඒක එයාගේ අටහිතට දැනෙන්නේ හරියට ලස්සන සංගීතයක් ඇහෙනවා වගේ. එතකොට එයා නොදැනුවත්වම ඔයාට සමීප වෙනවා. හිතන්න ඔයාගේ පෞරුෂය මලක් වගේ කියලා. මලක් මීමැස්ස පස්සේ කෑ ගහගෙන දුවන්නේ නැහැ. මල කරන්නේ හරිම නිහඬව තමන්ගේ සුවඳ විහිදුවලා එක තැනක ලස්සනට ඉන්න එකයි. එතකොට මීමැස්සෝ කිලෝමීටර් ගාණක් දුර ඉඳන් උනත් ඉබේ මේ මල හොයාගෙන එනවා. ඔයත් ඔයාගේ ඇතුළාන්තේ ලස්සන කරගන්න. එතකොට මුළු ලෝකෙම ඔයාගේ පස්සෙන් එන්න පටන් ගනිවි. ඒක හරියට චුම්බකයක් වගේ. චුම්බකයේ යකඩ ඇදගන්නේ ඒකේ තියෙන බලය නිසා මිසක් කෑ ගහන නිසා නෙවෙයි. මතක තියාගන්න සැබෑ ආකර්ෂණය කියන්නේ අනිත් අයව රවට්ටන එක නෙවෙයි. අනිත් අයට වටිනාකමක් දෙන එකයි. ඔයා ලෝකයට දෙන දේ තමයි ඔයාට ආපහු ලැබෙන්නේ. ඉතින් ඔයාගේ පෞරුෂය අද ඉඳන් අලුත් කරගන්න.